මේ දවස්වල කැම්පස් එකේ මටත් එක්සෑම්. ඉතින් මම මේ විදිහට පාඩම් කරන අතරතුරේ මට හිතුණා මම පාඩම් කරන්න පාවිච්චි කරන ක්‍රම ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මේ තියන්නේ මගේ A-level result sheet එක. මේ වගේ රිසල්ට් එකක් ගන්න හිතන් ඉන්න නංගිලා මල්ලිලාට වගේම මීටත් වඩා ගොඩාක් හොඳ රිසල්ට් එකක් ගන්න හිතන් ඉන්න නංගිලා මල්ලිලාට පාඩම් කරන්න හොඳම ටිප්ස් ටිකක් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. මුලින්ම ඔයාලා හදාගන්න ඕනේ පුංචි ප්ලෑන් එකක්. ඒ කියන්නේ ටුඩු ලිස්ට් එකක් ඔයාලා හදාගන්න ඕනේ. එදා දවසට ඔයාලා පාඩම් කරන්නේ මොනවද? මොන සබ්ජෙක්ට් එකද? ඒ සබ්ජෙක්ට් එකේ මොන අනුමාත්‍රකාද? ඒව ගැන පුංචි ප්ලෑන් එකක් ඔයාලට තියෙන්න ඕනේ. ඇයි මං එහෙම කියන්නේ? මොකද සමහර ළමයි ඉන්නවා මගේ යාළුවොත් හිටියා එයාලා පැය ගණන් පාඩම් කරනවා. හැබැයි එයාලට පේපර් එකක් දුන්නාම ලකුණු නැහැ. මේකට ගොඩාක්ම හේතුව තමයි එයාලට හරි ප්ලෑන් එකක් නැතිකම. ඔහේ තැනින් තැන පාඩම් කරා කියලාවත් පැය ගණන් පාඩම් කරා කියලාවත් ඔයාලට එක්සෑම් එකකට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලට මුලින්ම තියෙන්න ඕනේ ඔයාලා පාඩම් කරන එක ගැන පුංචි ප්ලෑන් එකක්. දෙවනියට ඔයාලට තියෙන්න ඕනේ පැහැදිලි සහ ලස්සනට ලියපු නෝට් එකක්. කැම්පස් එකකනම් ඔයාලට නෝට් එකක් හම්බෙන්නේ නැහැ. ඒක ඔයාලා හදා ගන්න ඕනේ. හැබැයි ඔයාලා A-level කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාට ටියුෂන් ක්ලාස් එකකින් හම්බෙච්ච නෝට් එකක් එහෙමත් නැත්නම් ඔයාට ඉස්කෝලෙන් හම්බෙච්ච නෝට් එකක් තියෙන්න පුළුවන්. ඔයා මුලින්ම මේක පැහැදිලිව හදා ගන්න. මම ඔයාට ලස්සනට ලියන්න කියලා කියන්නේ පාට පෑන් වලින් ලියන එක නෙමෙයි. ඔයා ගාව තියෙන එක පෑනයිද ඒ තනි පාට පෑනින් උනත් ඔයාට පුළුවන් ලස්සනට ඒ නෝට් එක හදාගන්න. එතකොට තමයි ඔයාට පාඩම් කරන එක උනත් ආසාවෙන් කරන්න හිතෙන්නේ. හරි. දැන් ඔයා ප්ලෑන් එකක් හදාගත්තා. ඊට පස්සේ ඔයා ගාව කම්ප්ලීට් සහ ලස්සන නෝට් එකක් තියෙනවා. ඊළඟට ඔයා මේ නෝට් එක කියවන්න ඕනේ හොඳට. ඒක එකපාරක් වෙන්න පුළුවන්. පළවෙනි පාරම ඔයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි පාරත් ඔයා කියවන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා දැන් හිතන්නකො ඡේදයක් තියෙනවා කියලා මේක එකපාරක් කියවපු ගමන් ඔයාට තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඔයා දෙවෙනි පාර කියවන ගමන් මේක කොටස් වලට කඩා ගන්න ඕනේ. ඒ කොටස් වලට කඩා ගන්න ගමන් හිමීට ඔයාගේ ඔළුවට දාගන්න ඕනේ ඒකේ අර්ථය. එතකොට ඔයාට ඒක අමතක වෙන්නේ නැහැ. ඒක මං පෞද්ගලිකව පාවිච්චි කරන ක්‍රමයක්. එතකොට මේ පාඩම කියවලා ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි ෂෝට් නෝට් එකක් හරි මයින්ඩ් මැප් එකක් හරි හදන එක. ඔයාලට ඔයාලගේ ටියුෂන් ක්ලාස් එකෙන් දෙන්න පුළුවන් ප්‍රින්ට් කරපු ෂෝට් නෝට් එකක්. හැබැයි මම ඔයාලට රෙකමන්ඩ් කරනවා ඔයාලා අතින් ෂෝට් නෝට් එකක් හදන්න කියලා. මොකද ඒක ගොඩාක් ඵලදායි. මොකද ඔයාලා අතින් ලියන්න ඒක ඔයාලගේ ඔළුවට යනවා වැඩි. ඒක නිසා ඔයාලා කරන්න ඕන දෙයක් තමයි ඔයාලා පැහැදිලිව හදාගත්ත නෝට් එක හිමීට කියවලා ඒකේ ඔයාට අවශ්‍ය තැන් හයිලයිට් කරලා ඊට පස්සේ ඔයාලගේ අතින්ම පුංචි ෂෝට් නෝට් එකක් එහෙම නැත්නම් මයින්ඩ් මැප් එකක් හදාගන්න එක. මේක ඇත්තටම ඔයාලට එක්සෑම් එකට ගොඩාක් වටිනවා. ඔයාලට එක්සෑම් එකකට යද්දී දැන් ඔයා හිතන්නකෝ ඔයාට එක්සෑම් එකට තව තියෙන දවස් 3යි 4යි. ඒ සබ්ජෙක්ට් එක ඔයාට සම්පූර්ණ අර පොත් කන්දම අරගෙන පාඩම් කරන්න බැහැනේ. ඒක නිසා ඔයා ඔයාම හදාගත්ත පුංචි ෂෝට් නෝට් එකක් තියෙනවා නම් ඔයාට පාඩම් කරන්න ඒ වෙලට බලා ගන්න හරිම ලේසි. හරි. දැන් ඔයා ප්ලෑන් එකක් හදාගත්තා. ඊට පස්සේ ඔයා ලස්සන නෝට් එකක් හදාගත්තා. ඊට පස්සේ ෂෝට් නෝට් එකක් හරි මයින්ඩ් මැප් එකක් හරි හදාගෙන අදාළ කරුණු ටික ඔයාගේ ඔළුවට දාගත්තා. ඊට පස්සේ තමයි අත්‍යවශ්‍යම දේ. ඒ තමයි ඔයා පාස් පේපර්ස් හරි මොඩල් පේපර්ස් හරි කරලා හුරුවක් ඔයාට තියෙන්නම ඕනේ. ඒක අනිවාර්යයි. ඔයා හිතන්න ඔයා ඔක්කොම කටපාඩම් කරගෙන එහෙම නැත්නම් ඔක්කොම පාඩම් කරගෙන යනවා එක්සෑම් එකට. හැබැයි ඔයාට හම්බෙන පැය 2ක හරි පැය 3ක හරි කාලය ඇතුළත ඔයාට ඒ දෙන පේපර් එකට ඔයාට උත්තර ලියා ගන්න හුරුවක්
නැත්තම් ඔයා එතෙන්ට ගිහිල්ලා අනිවාර්යෙන්ම අසරණ වෙනවමයි. මේ අත්දැකීම තියෙන ළමයි ඕන තරම් ඇති. මගේ යාළුවොත් ඉන්නවා. එයාලා ගොඩාක් හොඳට පාඩම් කරනවා. ගොඩාක් වෙලා අරන් පාඩම් කරනවා. හොඳට ෂෝට් නෝට්ස් හදනවා. මයින්ඩ් මැප් හදනවා. හැබැයි පේපර් එකක් දුන්නාම එයාලට කරුණු වෙන්නේ නැහැ ඒක ලියන්න. මොකද එයාලට එක්සෑම් එකක් ලියලා හුරුවක් නැහැ. එතකොට ඔයා මේ හුරුව හදාගන්න නම් ඔයා ගොඩක් පාස් පේපර්ස් මොඩල් පේපර්ස් ඔයා පාඩම් කරන වෙලාවට කරලා පුරුදු වෙලා යන්න ඕනේ. එතකොට ඔයාට එක්සෑම් එකට ගියාම ලේසියෙන් පේපර් එකට අදාළ කාලය ඇතුළත පේපර් එක ලියා ගන්න පුළුවන් වෙනවා. සහ ඔයාට අදාළ කරුණු ඉබේම ලියා ගන්න පුළුවන් වෙනවා, මතකෙට එනවා.